ඉතින් අද යාළුවනේ අපි අනුරාධපුර රුවන්වැලි සෑයට උදෙන්ම පැමිණියා. රුවන්වැලි සෑය කියන්නේ අනුරාධපුර මහා විහාරයට අයිති ප්‍රධාන දාගැබ. ඒ වගේම අටමස්ථානයන්ට අයිති ප්‍රධාන දාගැබක්ද වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාව හා විදේශිකයන් පවා මහා භක්තියෙන් වන්දනාමාන කරන මේ රුවන්වැලි මහා සෑය ස්වර්ණමාලී මහා චෛත්‍ය ලෙසද හැඳින්වෙනවා. තවද විවිධ නම් වලින් හඳුන්වනවා. ඉතින් තවද බොහෝ අනුසස් ඇති මෙම චෛත්‍ය රජාණන් වහන්සේ දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරපු බව ඔබ සෑම දන්නා කරුණක් වෙනවා. ඒ වගේම ඔබ දැනටමත් දන්නවා ඇති රුවන්වැලි සෑය කියලා කියන්නේ දැනට ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ධාතු වැඩිම ප්‍රමාණයක් එකම ස්ථානයක නිදාගත කරලා තියෙන එකම තැන මේ රුවන්වැලි සෑයයි. ඉතින් යාළුවනේ මුලින්ම මම ඔයාලට කියන්නම් මේ රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුව ගැන. රුවන්වැලි සෑයේ තියෙනවා දොරටු 4ක්. ඒ දොරටු 4 නම් උතුරු දොරටුව, නැගෙනහිර දොරටුව, දකුණු දොරටුව, බටහිර දොරටුව. ඉතින් අපි හැම කෙනෙක්ම ඇතුළු වන්නේ මේ නැගෙනහිර දොරටුවෙන්. මෙම නැගෙනහිර දොරටුවට කෙලින්ම පිටුපස්සේ තියෙන යාළුවනේ බටහිර දොරටුව. ඔයාලා දන්නවා ඇති රුවන්වැලි සෑය වඳින්න ආපු වෙලාවට මේ බටහිර දොරටුවට හොඳින් බලාගන්න. මොකද බටහිර දොරටුව හොඳින් බලාගන්න. මොකද කියනවනම් මේ රුවන්වැලි සෑය බටහිර දොරටුව කවදාවත් විවෘත කරන්නේ නැහැ. මොකද කියනවනම් ඔයාලා දන්නවා ඇති අපේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වලින් 8න් එකක්. ඒ කියන්නේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ওই ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටන්නේ නාග ලෝකයේ යාළුවනේ. ඊර්ධි සම්පන්න සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ නාග ලෝකයට ගිහින් මේ දොරටුවෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෙනල්ලා මේ රුවන්වැලි සෑය තැන්පත් කරන්නේ. ඉතින් මේ අදට නාග ලෝකේ ඉන්න නාගයෝ මනුස්ස වෙස් අරගෙන රුවන්වැලි සෑය වඳින්න එනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ නාගයෝ එන්නේ බටහිර දොරටුවෙන් යාළුවනේ, යන්නේ බටහිර දොරටුවෙන්. ඒකයි අදට මේ දොරටුව විවෘත නොකරන්නේ. ඉතින් බටහිර දොරටුව එහා පැත්තේ මේ නාග විමානය තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ නාග විමානේ තියෙන්නේ මේ ගමේ ගොඩේ ඉන්න නාගයෝ නෙවෙයි. නාගයන්ට තියෙනවා උසස් කුල තියෙන නාග කොට්ටාසයක්. මෙයාලට ඕනම වෙලාවක ඕනම මොහොතක වෙස්මාරු කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය. දේව මනුස්සාන. දෙවියන්ට හා මනුස්සයන්ට විතරයි නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒක නාගයෝ දන්නවා. නාගයෝ කියන්නේ සත්ව කොට්ටාසයක්. මෙයාලට ඕනම මොහොතක වෙස්මාරු කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය. දේව මනුස්සාන. දෙවියන්ට මනුස්සයන්ට විතරයි නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒක නාගයෝ දන්නවා. නාගයෝ කියන්නේ සත්ව කොට්ටාසයක් නිසා එයාලට නිතර නිවන අවබෝධ කරගන්න බැහැලු. ඒ නිසා එයාලා නිතර බලනවා අපි වගේ මනුස්ස වේශ අරගෙන අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සිස්දාස්ථාන නිතර වන්දනාමාන කරගන්න. ඊළඟ ආත්මය හෝ මනුස්ස ආත්මයක් ලබාගෙන නිවන් අවබෝධ කරගන්න තමයි මේ නාගයෝ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔය හේතුන් නිසා තමයි මේ බටහිර දොරටුව හැමදාම වහලා තියෙන්නේ. ඉතින් මේ විදියට දෙව් මිනිසුන්ගේ පොද උපහාර ලැබූ මේ රුවන්වැලි සෑය දීර්ඝ කාලයක් තිස්සේ වැජඹෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ මළුවට ලස්සනට ගල් අතුරලා නිම කරලා තියෙන්නේ මේ බාතිකාපය කියන රජතුමා විසින්. එතුමාගේ පෙළුරුවක් පවා මෙහි ඉදි කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට කියන්නේ නැවත මේ වගේ වැදගත් කරුණු